Hi. කොහොමද? ඉතින් boys and girls ඔන්න ඉතින් අද ඉඳන් KK Creates channel එකේ gaming videos උත් වැටෙනවා. ඉතින් ඉස්සරහට gaming and challenging videos තමයි මම කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම ළඟදී food review එකක් දැම්මා. ඒ වගේ videos නම් ගොඩක් කලාතුරකින් වගේ වැටෙයි. ඉතින් අද අපි play කරන්නේ Dead by Daylight mobile. ඉතින් මේක mobile version එකකුයි PC version එකකුයි තියෙනවා. ඉතින් අද play කරන්නේ mobile version එක. ඉතින් game play එක ඉවරනකම් බලාගෙන ඉන්න full interesting වෙයි. යකුත් පිටේට එන්නයි යන්නේ. මම යකාගෙන් පැනලා බේරෙන්න යන්නේ. ඉතින් අනිවාර්යෙන්ම වීඩියෝ එක ඉවරනකම් බලාගෙන ඉන්න. එහෙනම් ඇතුලේදී set වෙමු. මේ වම් පැත්තේ තියෙන subscribe button එක click කරලා bell icon එක click කරලා යට තියෙන like button එක click කරලා වෙන්න ඕන දේවල් comment කරගෙනත් යන්න ඈ. ඇතුළේදී set වෙමු. Okay boys and girls අපි මොන හරි අපේ දෑතට ගමු. ඒ කියන්නේ මේකේ health packs සමම්මනම් දේවල් තියෙනවා ගන්න. මං ගාව ඇත්තටම health pack දෙයක් නැහැ. මං ගන්නවා repair kit එක. ඒකෙන් පුළුවන් ජෙනි ඉක්මනට repair කරන්න. මේක එක දේවල් තියෙනවා. ඉතින් health pack තියෙනවා, torch එක තියෙනවා. තව ගොඩක් දේවල් තියෙනවා මන් දන්නේ නැති. එහෙනම් අපි game එකට බහිමු. Let's go. යකුත් පිටියට එන්න යන්නේ. Lock in. Let's go. Okay, trapper in facing the trapper. Let's go. Trapper in. ඒ කියන්නේ අපිට පොඩ්ඩක් බිම බලාගෙන යන්න වෙනවා. මොකද සමහරක් අය හැමතැනම trap දානවා. සමහරක් අය නම් එක එකයි ඩිපෙන්ඩ් වෙන කෙනෙක්ව අල්ලලා ඔයගොල්ලෝ මං හිතනවා මේ ගේම් එක ගැන දන්නවා ඇති කියලා. දන්නේ නැතිම කෙනෙක් නම් චූටක් වීඩියෝ එක බලද්දී ඔයගොල්ලෝ තේරෙයි. එහෙනම් දුවමු මිතුර දුවමු. මේ තියෙන ජෙනරේටර් එකක් ගත්ත ගම හරි. එසේනම් අපි මේක හදමු. අපි ටූල් බොක්ස් රිපෙයාර් එකම දාමු. මොකද අපිට ආයේ මොන ජෙනිය හදන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. අක්කේ එන්න මට උදව් කරන්න. nice. හදමු මිතුර හදමු. නියමයි කිල ළඟ පාත නෑ වගේ කිල ළඟට එද්දි බොයිස් මේ අපේ heart beat එකක් ඇහෙනවා ඩක් ගාලා. okay let's go. මේ guys මේ generator එක ඉක්මනට repair වෙන මම tool box එක use කළා. ඒ වගේම දෙන්නෙක් හදනවනේ. මේක තව එක්කෙනෙක්ට හදන්න අපිට help කරන්න පුළුවන්. ඉතින් මේ වගේ generators පහක් හදන්න ඕනේ. පහක් හදුවට පස්සේ තමයි අපිට gates open කරගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ අපි gates open කරලා තමයි එළියට බහින්න ඕනේ. ඉතින් යකා එන්න කලින් මේ ඔක්කොම ටික කරන්නත් ඕනේ. මිතුරු දුවමු. අතන ජෙනරේටර් එකක් හදනවා වගේ පේනවා. අපි යමු බලන්න. nice. මේ තියෙන guys gates මෙන්න මේක තමයි අපිට අරලා යන්න තියෙන්නේ. ඒව ඕපන් වෙන්නේ නැහැ. ජෙනි පහක් හදනකම් මේ පැත්තෙන් හදගෙන nice. තව ජෙනි තුනයි guys. මෙන්න මේ කපුට රංගින් යද්දි කපුට කෑ ගහන ඔය කෑ ගැහුවේ. The kaputas go have hit the plane. When they take over, it will be a damage. එතකොට හොඳ කිඩ කෙනෙක්ට නම් ඒක හොයාගන්න පුළුවන්. මොකද කපුට කෑ ගහනවා කියන නිවාරෙන් එතනින් මිනිස්සු යනවා කියන එක. අක්කේ මොකද පහත් වෙලා? යකා ළඟ කොයි පැත්තෙන් එනවද කියලා තාම දැක්කේ නෑ. යකා ළඟ අර යන්න ගියා. අන්න යාළුවා ගියා. අක්කේ ඕක ගැන අපි දෙන ඩේට් කමුද අක්කේ? number 14 කවුරුහරි ෆුට්බෝල් ප්ලේයර් කෙනෙක්ද? යකා ළඟ අන්න දුවනවා. අන්න පස්සෙන් පන්නනවා. හරියට හරි ඇල්ලුවා කියන්නකෝ. අක්කේ
පැත්තෙන් එනවා බෝයි. පොර අන්න එල්ලුවා අතන පොරව. ඊළඟ ටාගට් එක මාව වේද කියලා කියන්නත් බෑ. මාව දැක්කත් දන්නේ නැහැ. අන්න අතන ට්‍රැපර් ඉන්නවා. ට්‍රැපර් අක්කේ හොමින්ඩක්කේ ඔයා බේර ගන්න කවුරු හරි කියලා හිතනවා. එතකොට මම මේ ජෙනරේටර් එක හදනවා. ඕකේ. මොකද ජෙනරේටර් හදුවේ නැත්නම් ඔයා බේරගෙනත් වැඩක් නැහැ. අපිටවත් යන්න හම්බෙන්නේ නැහැ. ඕකේ. අන්න තව ජෙනරේටර් එකක් හදුවා. තව ජෙනරේටර් එකක් හදුවා. මේ අර බේරගන්න කිල එක තැනවත් දන්නේ නැහැ ඉන්නේ. බලමු අර අපෝ මේ කිල අරයව ගාඩ් කරනවානේ. නෑ ගාඩ් කරන්නේ නැහැ බේරගන්න පුළුවන්. අන්න ට්‍රැප් දානවා. අන්න ට්‍රැප් දානවා. යසයි. යසයි ට්‍රැපර් යසයි. අන්න බේරගත්තා. අන්න අක්කා බේරගත්තා. නයිස් 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 නයිස්. let's go boys. පන්දම් කෙලියට ගිනි කෙලිය අරගෙන යකුත් පිටේට ආවා. හරි. 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 නයිස් 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 නයිස්. මේක guys මේ ඉක්මනට අපි ජෙනි හැදුවට අන්න ට්‍රැප් එකට ආව වුණා එක්කෙනෙක්ව. හරි. ජයදරණි. අන්න උස්සයි යනවා. අපි ආ බේර ගන්න try එකක් දෙමු මේක හදලා ඉවර වෙලා. අන්න තව එක්කෙනෙක් වුණා. අයියෝ ඇනිමේෂන් නේද ඉතින්. තව එක්කෙනෙක් වුණා බෝයිස් ට්‍රැප් එකකට ආයා ට්‍රැප් එකෙන් ගැලවෙන්න උත්සාහ වෙනවා. නයිස් නයිස් අන්න අතන ට්‍රැප් දානවා. යා උතන ට්‍රැප් දානවනේ පරිස්සමෙන් යන්න ඕන උතනින්. අක්කා බේර ආයක් අතන ජිනි හදලා මට හිතෙනවා අරයා බේර ගනී කියලා. අක්කේ අපි දැන් ජිනි හදමු අක්කේ එන්න අක්කේ. මාත් එන්නම් අක්කේ. අක්කේ මොකද ඉෂුව එක අක්කේ? ඔය හීල් කරන්නද අක්කේ? අක්කේ. ඔය හීල් කරන්නද අක්කේ? අක්කේ. 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 අයියෝ. අක්කේ හීල් කරන්නම් අක්කේ ඔය නැගිටලා එන්න අක්කේ. ගාස් තුන්දෙනාම බේරලා ඉන්නේ. මම හිතන මාව විතරයි එකපාරක්වත් ආවුන් නැත්තේ මට හිතෙන විදිහට. මොකද මම වැඩ දන්නවනේ වැඩ. ඔයාලට මගේ S2 පේනවද? පේනවනේ. let's go let's go let's go. යකුත් පිටේටදී. ඔයා මොකද මගෙන් ඈතට යන්නේ අක්කේ? ඕනෝ කතා ප්‍රශ්නේ. අක්කේ අපි දෙන සහයෝගයෙන් මේක හදමු. කවන්නේ දැන් මහදලි ඉවරයි boys. let's go let's go let's go let's go let's go. අන්න තව කවරේ આવුණා. අයියෝ ඉතින් අක්කේ දැන් ඔයා බේර ගන්න ඉන්න බෑ මට. සම අම්මෝ වර හොගාලා හොයනවා. gates open වුණා boys. gates open වුණා gates open වුණා gates open වුණා. බලමු ගිහිල්ලා gates අපට සිරිය එල්ලුවා නේද? අන්න මේ අක්ක එක ගේට් එකක් අරිනවා. මේ අක්ක ගේට් එක අරිනවා. නයිස් නයිස් නයිස්. මෙයා බේර ගන්න විදියක් නැත්ත පිට. එපා try කරන්න එපා. බේරෙන්න try කරන්න එපා. ඕක හරියන්නේ කීප දෙනාටයි. කියලා ළඟ නෙමෙයි නම් මට බේර ගන්න යන්න පුළුවන්. මම බේර ගන්න ගිහින් ඊළඟ කයිත් දන්නේ නැහැ. මට එහෙම පොඩි ප්‍රශ්නයක් මතුවෙනවා. බෑ දැන් අම්බෝර කිල ළඟ. යක්කා බේර ගන්න අමාරුයි. මගේ හෙඩ්ෆෝන් එක මචං ලෙස්සනවා වගේ වෙනවා. සමාවෙන්න අක්කේ අපිට එක්කෙනෙක්ව බේර ගන්න වෙන්නේ. කොහෙන් කිල ළඟ නැද්ද? ළඟට එනකන් ඉඳලා කින්ඩියක් දාලා මෙයා. ඒ අක්කා බේර ගන්න හම්බෙන්නේ නැහැ. extremely sorry. කොර නෙමෙයි sorry. හරි. කියලා එන්න මේ පැත්තට කියලා එන්න. guys මේ line එක ගියාට පස්සේ අපිට බේරෙන්න හම්බෙන්නේ නැහැ. දොරවල් ටික වැහෙනවා. මා සිතන ආකාරයට මොකද මේ line වැහෙනකන් නම් මම ඉඳලා නැහැ. එක්ක අහු වෙනවා එක්ක යනවා. මේක තවත්
ඒ කියන්නේ ඔක්කොම ඒ කියන්නේ තුන් දෙනා මැරුණට පස්සේ මං විතරක් ඉතුරුන මේක හැච් කියලා එකක් ඕපන් වෙනවා අපිට ඒක හොයාගත්තොත් එකපාරම පැනලා එළියට යන්න පුළුවන් එකෙන් මට හිතෙන්නේ කිලර් ගේම් එක අතහැරලා හොයි මට සිතෙන ආකාරයට කිලර් ගේම් එක අතහැරලාද මන්දා එනෝ හරි වාඩ මොනවද ඔයා කියන්නේ මොනවද කියන්නේ ගොමුරා මොනවද කියන්නේ මොනවද කියන්නේ කිල follow me කිල එනෝ ඒ බොයිස් මම පැනගත්තා I am the genius අරක්ක ඇරත් එක සෙල්ලම් කරනවද මන්දා බලමු අපි ස්පෙක්ටේට් කරන්න පුළුවන්ද කියලා nice level up වුණා ස්පෙක්ටේට් කරන්න බෑනි බොයිස් මේ ලුසිෆර් ද ඩෙවිල් තමයි වැඩිපුරම පර්ෆෝමන්ස් පෙන්නලා තියෙන්නේ 21000 ගානක් ස්කෝර් කරලා තියෙනවා ඉතින් එයා තමයි වැඩිපුරම ස්කෝර් කරලා තියෙන්නේ ඊට පස්සේ මම යකා 12 ස්කෝර් කරලා තියෙන්නේ යකාට උනට එක්කෙනා යල්ලා ගන්න පුළුවන් උනේ ඒක තමයි 12ත් ආවේ නැත්තම් උඩට අඩු කරන්න තිබ්බ අපිට හරි boys and girls ඔන්නෝම තමයි ඉතින් ගේම් එක ගියේ ඉතින් ඔන්නෝම තමයි අද ගේම් ප්ලේ එක ගියේ ඉතින් අද යකාගෙන් බේරුණා වැඩ දන්නේ හින්දා බේරුණා ඉතින් වැඩ දන්නේ හින්දා බේරුණා කියන්නේ ඒ ට්‍රැපර් කියන්නේ බේසික්ම කියලා ඉතින් එයා ට්‍රැපර් කෙනුත් හරියට ගහන කට්ටිය ඉතින් බේසික් උනාට හරියට ගහන කට්ටියගෙන් බේරෙන්න අමාරුයි ඉතින් ඕකේ ගෝස්ට් ෆේස්ට් වගේ එතකොට තව ඉන්නවා නිකන් අර කොණ්ඩේ දිග නිකන් මොහිනි වගේ ඩයල් එකක් එයාලා එහෙම සුට්ටක් අමාරුයි ඉතින් එයාලත් අපිට ඉස්සරහට සෙට් වෙයි ඉතින් ඉස්සරහට කිල විදිහට කියන්නේ කිල මොඩ් එකනුත් මම ප්ලේ කරනවා ඉතින් අනිවාර්යෙන්ම YouTube channel එකට ටච් එකේ ඉන්න මේ ගේම් එක විතරක් නෙමෙයි තවත් ගේම්ස් එනවා challenging videos එනවා ඉතින් අනිවාර්යෙන්ම channel එක subscribe කරලා bell icon එක click කරලා වීඩියෝ එකට like උත් කරලා ටච් එකේ ඉන්න එහෙනම් අපි ඉස්සරහට තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු එන්නම් bye